මම සෙකන්ඩ්සයි ගෙලලුවේ සෙකන්ඩ්සයිගේ රිවිෂන් ආවේශයක තමා ඒ දෙකයි බී එකයි තියෙන්නේ බිසි බී තමා බිසිවලට කෙමිස්ට්‍රි වලට එකක් තියෙනවා ෂයිගේ ඇත්තන කෙමිස්ට්‍රි යනකොට ඕගනික් දන්නේ චාලක දන්නේ පරිසර මෙලෝඩියක් දන්නේ ඔය කලාප කැලේ ද්‍රව වාෂ්ප සම්මිතය මෙලෝඩියක් දන්නේ ඇත්තන පිස්සු කෙරකලා තමයි හිටියේ එකන්ෂයිගේ සර්ගේ 8 ක්ලාස් ආවේ මුලින් ඉඳන් ඒත් රිසල්ට් ඇවිල්ලා ජනවාරි ක්ලාස් පටන් ගත්තේ රිසල්ට් එනකොට මැයි වගේ වුණා ඒත කල්ලත් පිස්සු කියලා තමයි හිටියේ ක්ලාස් ආවට ඒ සතිය අඟහරුවාදා ක්ලාස් ආවට පස්සේ ඊළඟ සතියේ තමයි ගන්නේ ආයේ පොත බෑග් එකේ හැමම අරගෙන එනවා ඊට පස්සේ තමයි වැඩ ගන්න ගත්තේ මගේ අක්කා කැම්පස් මෙඩිසින් අක්කා බයිනවා ගෙදර ආපුවාම බෝන් එකක් කරගනින් රස්තිය අදුකාරයෙක් වෙන්න දෙන්නේ ඕකයි මේකයි ඊට පස්සේ තමයි වැඩ ගන්න ගත්තේ අම්මත් බයිනවා බයිනවා තමයි ඉතින් නෑදෑයෝ බයිනවා ඕවා තමයි ඊට පස්සේ රිසල්ට් ආවට පස්සේ ගමේ ඔය යනකොට අහනවා පුතා රිසල්ට් කොහොමද කැම්පස් අහුවේද අරකද මේකද ඒවා තමයි ඔක්කොටම මට ඉවසන්න බැරි ගණන් ගන්න එපා ඊට පස්සේ ආයෙ කරනවාද කියලා ඊට පස්සේ කියනවා අපේ අරගොල්ලෝ මෙහෙම ඉන්නවා මේගොල්ලෝ මෙහෙම ඉන්නවා ඔවා කියනවා ඊට පස්සේ සර්ගෙන් තමයි ඕගනික් අල්ලගත්තේ මම හොඳට මාරම ටියුට් සෙට් එක මාරම වටනවා පටන් ගත්තේ චාලක වලින් නේද සර්ගෙන් ඉඳලා වැඩ කරොත් පුළුවන් මගේ පේපර් ක්ලාස් වල ලකුණු පළවෙනි පේපරේට 40ක් ඔය වගේ තිබ්බේ 50 ගණන් 60 ගණන් තිබ්බා 70 ගණන් 80 ගණන් නැහැ ජීවිතේට නෑ කොහොමත් එකකටවත් ඇවිල්ලා නෑ පාඩම් ගන්න තමයි තින්නේ මාස 6යි තින්නේ ඔයාලට කට්ට ගෑවොත් ඉතින් හොඳා හිතාගන්න මේ මාසේ ආතල් එකේ ඉඳලා ඉතුරු ටිකේ කට්ට ඔහේ ඉන්නවද කාලා කන්නේලා නැත්තම් මේ මාස 6 කට්ට කාලා ඊළඟ ටිකේ හොඳට ඉන්නවද කියලා ඉතින් ඔයාලගේ තීරණේ මොන මොකුත් කියන්න බෑ එච්චරයි තමයි කියන්න දෙන්නේ